ඊළඟ පරපුරට දායාද කිරීමේ කටයුත්තට අපට මුහුදට පනින්න වෙන විදිය ගොඩක් කල් ගිහිල්ලා නෙමෙයි. එනි ධර්මපාලතුමාගේ මඟ සිහිපත් කරමින් අපි අපේ කමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද කලගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති බැරිවුරුත් කාමාරයෙන් ඉවර කරගන්නවා. नमस्कार शरणं गच्छामि तत्यंपि बुद्धं शरणं गच्छामि पाणातिपाता पार्श्वे तक्षरी साहित्य सूरी अमुगड अभी दरदरियां योगा अभी पुष्पवाद अवस्था ඒකත් මිනිස්සු සභාවේ සුවිශේෂී අංගයක් විදිහට මට දැනෙනවා. මගේ ශිෂ්‍ය විද්‍යාව සම්මා සම්බුදු සසුන තව තවත් බබලන් දෙක කටයුතු කිරීම ගැන අපි අපි එතුමා අපේක්ෂා කරන බෝධිසත්වෝ ගුණාදරෝ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං යංගෙන් සපිරි බෝධිසත්වයානි මේ පිනානුමෝදන්වි ලෝතුරා බුද්ධත්වයට පත්විත්වා ධම්මපාලෝ මහාවීරං බුද්ධත්තං අධිගච්ඡතු ධර්මපාල මහාවීරයාණන් සපිරි බෝධ මහාවීරයාණනි සකල ගුණාංගයන් සිවින් ජාතියට අමතක වුණා නම් ඒ අපිට ජාතිය අමතක වුණා කියන දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබතුමාගේ වීරත්වයට ඔබතුමාගේ බුද්ධිමත්කමට ගෞරවයක් ලබා දීම සඳහා
ගරු ඉදම් මේ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු මේ ගරු ඉදම් මේ ගරුණෝ හෝතු සුඛිතෝ හෝතු ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදාවාරි පරිපූර්ණෙන්ති සාගරං ඒනං තේතානං උපකප්පති. वर्ष 1998 ජූලි මාසයේ 18 වෙනි දින අපේ පිටේ තාමත්ම කනගාටුදායක සිද්ධියක් වේ. අපි පාසල් දරුවෝ විදියට දෙන ගුණ සමරුවක් ඒ වගේම අපවත් වී වදාළ අති ගෞරවනීය බලංගොඩ ආනන්ද මෛත්‍රියා විද්වාන නායක මාහිමිපාණන් වහන්සේගේ ඒ ගුණ 28 වෙනි ගුණ සමරුවක් ඒ වගේම ධර්මපාල පදනමේ නිර්මාතෘ ජයන්ත සුමනසේකර මෙතුදුන්ගේ තව දින තුනකින් යෙදෙන ජන්මදිනය සිහිපත් කරගෙනත් තමයි ඒ වගේම තමයි රාසකඳ විහාර පාර්ශවයේ ඒ අපවත් වී වදාළ මහානායක මාහිමිපාණන් වහන්සේලා සියලු දෙනා සිහිපත් කරමින් මේ සිදු කරන පුණ්‍යානුමෝදනා උත්සවයයි මේ විදියට ආරම්භ වෙන්නේ. ඒකේ දුවේ පුතේ ඔබ තමයි මේ රටේ අනාගතය. ඔබ තව වසර ගණනාවකින් මේ රට බාර ගන්න ඉන්න. මේ රටේ අනාගතය ඔබයි. ඔබ දැනගන්නට ඕනි මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කවුද රැකලා දුන්නේ? අපි ඒ රැකපු පරම්පරාව ඉදිරියට රැගෙන යා යුතුයි. අවශ්‍ය සහායක ලබා දෙන ප්‍රෝග්‍රෑම් කියලා සනබේ සිතාදීනව අවදායි. ඒ වගේ දෙවියන්ගේ ඡායාරූප සහ විස්තර ඇතුළත් පත්‍රිකා පිළිගැනීම ආශිර්වාද පූර්වක පිරිනමනු ලබන ශ්‍රී සන්නස් පත්‍රයයි. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නායක මහානායක අනුනායක හා මහා විහාර වංශික ශාමෝපාද්‍යාය අතිපූජ්‍ය අවුන්දම ධම්මානන්ද මහා විහාර පාර්ශවයේ මහෝපාද්‍යාය අතිමහන්සේලාගේ උත්තරීතර අනුශාසකත්වයේ පෘතුගීසි නන්දේසි හා ඉංග්‍රීසියෙන් විනාශ වූ යුගයක දයේ පිනට පහළ වූ ශ්‍රී මන්දනකාරික ධර්මපාලතුමාණන්ගේ දෑයි උතුම් සංකල්පනාවන් අනුව සම්බුද්ධ ප්‍රතිමාව පිළිගන්න අවස්ථාවේදී අපි අසුන් නැගී සිට සාදු නාද පවත්වමු. ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහානායම උන්වහන්සේලාගේ ගුණ සමනීම ශ්‍රී මහා විහාරස්ථානන් හා සම්බන්ධව කටයුතු කරමින් නායක පදවිය ඔබවා කටයුතු කරන සම්භාවනීය සම්ප්‍රදාය පිළිගැන්වෙන්නේ ඒ ඊළඟට ශ්‍රීමත් අනගාരിക ධර්මපාල හෙළම ශ්‍රීමත් අනගාരിക ධර්මපාල හෙළ අනුත් මහා විහාරාධිපති පූජ්‍යපාද ඉබුදුපොළේ විමලසිරි ස්වාමීන් වහන්සේට ඉති දේශබන්දු එස්.එම්. උපාලිසේනානායක මැතිතුමන්ට සුවිශේෂී සම්පත්තිය පිරිනැමෙන අවස්ථාව
ඉදිකිරීම සඳහා මෙම මූල්‍යමය දායකත්වයක් ලබා දුන් දම්පල් පදනමේ සබරගම් පළාත් නියමු බලන්න පාවෙල ගල උඩ ශ්‍රීමත් අනගාරික දම්පල් පදනමේ රත්නපුර දිස්ත්‍රික් නියමු බලන්ගොඩ දහමාන අංක 17 4 නිවසේ පදිංචි බඩුගේ මිලකට සීමාව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂයක මූල්‍යමය දායකත්වයක් ලබා දුන් දම්පල් පදනමේ යාවකීය සමාජිකා ඒක සඳහා රුපියල් ලක්ෂයක මූල්‍යමය දායකත්වයක් ලබා දුන් දම්පල් පදනමේ ජාතික වීරගුණ සමුළු සංවිධානයේ සභාපති පීරිස් මහත්මයාණන් ආරාධනා කර සිටින ලබා ගැනීම ආයතනයන් සම්බන්ධ මුල්ම පොත් කටලේ පිරිනැමෙන අවස්ථාව ආයත සුමන හාමුදුරන් වහන්සේට ආරාධනා කර සිටින පොත් පරිත්‍යාගය සඳහා අපිත් එක්ක එකතු වන්නට ශාන්තිනී මේකට අපි ගන්නවා. ඉන් අනතුරුව රතනපාල මූලික පිරිවෙන පිළිගොඩ. ඉර්ෂි නිකේතන ළමා විශේෂයෙන් ළමා ලෝකයට මේ උදාර දහම් පණිවිඩය ධර්මපාලතුමාගේ උතුම් ජීවන චරිතය ප්‍රදානය කරන විදේශමාන්‍ය ජයන්ත සුමනසේකර මෙතුමනි ඒ වගේම සභාපති වෛද්‍යාචාර්ය ගුණතිලක මෙතුමා පරිත්‍යාග කිරීමක් සිදු කරනවා ඒ සඳහා විශේෂයෙන් මේ පරිත්‍යාගය කරන සෑම දිනාට මගේ කෘතඥතාවය පළ කරන්න අවශ්‍යයි තමයි මගේ ගුරු දේව අග්ගමහා පඬිත අපජන මහා රට්ට ගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී විධාන අපේ උතුම් මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා අවුරුදු 28ක් සම්පූර්ණ අවස්ථාව. උන්වහන්සේගේ ඉදිරි ගමන ඒ බෝසත් චරිතය තාම ජයග්‍රාහී ගමනක් බවට වේවා කියලා ප්‍රාර්ථනා කිරීම පළවෙනි කාරණේ. අනදාරික ධර්මපාලතුමා ඇතුළු විරුවන්ගේ මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරපු මේ උදාර චරිතයන් සිහිපත් කරමින් සිදු කරන මේ උදාරතුම් අවස්ථාවේදී විශේෂයෙන් ධර්මපාලතුමා සිහිපත් කරමින් එතුමා අනුස්මරණය කිරීමේ උතුම් අවස්ථාවක් පිළිබඳව සිහිපත් කරන්න ඕන. සුමනසේකර එතුමා පුදුම කැපවීමකින් මොනතරම් ලිපි ලේඛන පොත්පත් ලියමින් අදත් වලදී මොනතරම් පොත්පත් ලියලා පරිත්‍යාග කරනවාද කියලා පුවත්පත් සම්පාදනය කරමින් ලිපි ලේඛන සම්පාදනය කරමින් පොත්පත් ලියමින් ඒ වගේම වැඩසටහන් විවිධ වැඩසටහන් පවත්වමින් පූර්වවලදී අවුල් කතා උත්සවවලදී මේ අනදාරික ධර්මපාල චරිතය අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ප්‍රදානය කරලා අවුරුදු යම්කිසි අපේ රට පිළිබඳව මේ ජාතිය පිළිබඳව අපේ ආගම පිළිබඳව කිසියම් ප්‍රබෝධයක් හැඟීමක් ශක්තියක් ජීවයක් ප්‍රදානය කිරීම සඳහා මොනතරම් කැපවීමකින් එතුමා කටයුතු කරනකට අපිට කියන්න ඕනේ. එනිසා මේ රටේ විද මිෂනාරි අධ්‍යාපනයේ කතෝලික ආගම පැතිරීම සඳහා විශේෂයෙන් කටයුතු කළේ. බෞද්ධ විශ්වාස සංඛ්‍යාව කතෝලික ආගම වඩහන්න පටන් ගත්තා. රැකියාව දුන්නේ තනතුරු දුන්නේ කාණ්ඩමාන ප්‍රදානය කළේ ඒ ආගම වැළඳගත්තාට පමණයි ඉදිරි කටයුතු කළේ. මෙන්න මේ විදිහට සිංහල බෞද්ධයන්ට විශාල ප්‍රශ්න ගොඩක් ප්‍රහාර ගොඩක් අභියෝග ගොඩක් එල්ලෙච්ච අවධියක තමයි විශේෂයෙන් මේ ධර්මපාලතුමා ඕල්ගතුමා අපේ වාදිපුසික මිහිට්ටුවක් විගෙට්ටුවක් ඒ ගුණානන්ද හාමුදුරුවගේ උතුමන් වහන්සේලා ඇවිල්ලා මේ උදාර කටයුතු සිද්ධ කළේ.